එතකොට දැන් අපි සාමාන්‍යයෙන් බීජිං ඉඳලා ෂැන්හායි එද්දී අපි බුලට් ට්‍රේන් එක තමයි යූස් කරන්නේ. එතකොට දැන් මම නම් ඇත්තටම තාම චයිනා යන්න බැරි වුණා. ඒ වුණත් අපි දැන් ඒක ගැන පොඩි එක්ස්පීරියන්ස් එකක් අපි බෙදාගමුද? අපි ඇත්තටම අපේ ගෲප් වල අපේ සෙදාරි හොලිඩේස් කරන ටුවර්ස් වල කරන්නේ බීජිං ඉඳන් ෂැන්හායි වල අනිවාර්යයෙන්ම බුලට් ට්‍රේන් රයිඩ් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම අපි ගන්නේ සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් තමයි ගන්නේ. ඔව්. එතකොට සාමාන්‍යයෙන් ওই ගමන යනවා පැය 6ක්. දැන් ඔය Google එකේ ගාවම නිකන් තියෙනවා පැය 4යි කියලා. ඔව්. ඇත්තටම පැය 6ක් යනවා ඒ ගමනට. සමහර තැන්වල කිලෝමීටර් 350කට වගේ වේගයෙන් යනවා. සමහර තැන්වල 200 ගණන් වලට ස්ටේෂන් කීපයක නවත්තනවා. ඉතින් ඔහොම ගියාම පැය 6ක් විතර යනවා. එතකොට මේ පැය 6 සාමාන්‍යයෙන් අපි හිතමුකෝ අපි මේ එයාක්‍රාෆ්ට් එක යනවා කියලා. හැබැයි ඊට වඩා පහසුයි ට්‍රේන් එකේ යන එක. දැනෙන්නේවත් නැහැ. අර නිකන් අපි හිතනවානේ ට්‍රේන් එකේ පැය 6ක් කොහොමද යන්නේ කියලා. අමාරුයි කියලා. කිසිම අමාරුවක් නැහැ. දැන් ගියපය ඒ එක්ස්පීරියන්ස් එක තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. නිකන් එක තැනක ඉඳගෙන ඉන්නා වගේ තමයි තේරෙන්නේ. හෙල්ලිලක්වත් දැනෙන්නේ නැහැ. සමහරලාට තව ට්‍රේන් එකක් යහපැත්තෙන් එද්දි පොඩ්ඩක් නිකන් ගැස් වෙනවා. ඒ අරුණාම කිසි ප්‍රශ්නයක් නැහැ. නිකන් 16 එන්න බලන් හොඳ නිින්දක් දාගෙන එන්න පුළුවන්.